කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද මම ගියා හලහවත පැත්තට. ඉතින් මේ චාරිකාවෙත් අවසානයේ වෙනකම් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු වීඩියෝ එක නරඹන්න. මුන්නේශ්වරම් දේවාලය වඳින්න කලින් අපි මුලින්ම ගියා මුන්නේශ්වරම් රජමහා විහාරය වඳින්න. මුන්නේශ්වරම් වල තියෙන ප්‍රධාන සිද්ධස්ථාන සංකීර්ණයට අයත් වෙන බෞද්ධ විහාරස්ථානය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විහාරස්ථානයටත් මුන්නේශ්වරම් සිව කෝවිල තරම්ම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඉතින් අනුරාධපුරයේ සහ පොළොන්නරු යුගවල සිටම ලංකාවේ සිටිය රජවරුන් මෙම ස්ථානයට ගෞරව කර තිබෙනවා. විශේෂයෙන්ම 6 වෙනි පරාක්‍රමබාහු රජු සහ කීර්තිසිරි රාජසිංහ රජු මෙම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කර ඉදිරියට පවත්වාගෙන යාමට විශාල අනුග්‍රහයක් ලබා දී තිබෙනවා. පෘතුගීසි ආක්‍රමණ සමයේදී මුන්නේශ්වරම් සිව කෝවිලට පමණක් නෙවෙයි මෙම විහාරස්ථානයටත් දැඩි අලාභහානි සිද්ධ වෙලා තියෙනවා. එවකට හිටියේ රජවරුන්ගේ අනුග්‍රහයෙන් විහාරස්ථානයේ නැවත ගොඩ නැගිලා තියෙනවා. මේ තියෙන්නේ විහාරස්ථානයේ ඇතුළ. ඒ වගේමයි මේ විහාරස්ථානයට ආවහම අපිට මුචලින්ද නාගදර්ණය බලා ගන්නත් පුළුවන්. විහාරයේ ඇතුළේ තියෙන ඒ වකට හිටිය ශ්‍රේෂ්ඨ චරිතවල සිතුවම් වගේම මූර්තිත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ තියෙන පත්තිනි දේවමෑණියන්ගේ පිළිමයක්. ඒ වගේම මේ ඉන්නේ සංඝමිත්තා මහරහතන් වහන්සේ. එතකොට මෙතන මේ තියෙන්නේ පරාක්‍රමබාහු මහරජතුමාගේ පිළිමයක්. ඔය වගේ ශ්‍රේෂ්ඨ චරිතවල විවිධ පිළිම අපිට මේ විහාරස්ථානයේදී බලා ගන්න පුළුවන් වුණා. බුදුන් වැඳලා මල් පූජා කරලා හැම අපි මේ විහාර භූමියෙන් එන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඊට පස්සේ අපි විහාරස්ථානයෙන් පිට වෙලා කෙලින්ම ගියේ මුන්නේශ්වර මහදේවාලයට. මෙම දේවාලයේ ඉදි වෙලා තියෙන්නේ ශිව දෙවියන් වෙනුවෙන්. දැනට ලෝකයේ පවතින පැරණිම ශිව දේවාල පහ අතරටත් මෙම දේවාලය අයත් වෙනවා. ක්‍රිස්තු පූර්ව 1000 පමණ ඉඳලා පැවතගෙන එන බවටයි විශ්වාස කරන්නේ. වාල්මීකි විසින් රචනා කරන ලද රාමායනයට අනුව රාමා සහ රාවණා රජතුමා අතර ඇති වුණු යුද්ධයේදී රාවණා රජතුමා පරාජය කිරීමෙන් පසුව ඇතිවුණු බ්‍රහ්මස්ති දෝෂය නසා ගැනීම සඳහා රාමා විසින් මෙහි ශිව දෙවියන් වෙනුවෙන් වෘතක් ආරක්ෂා කරාලු. ඉතින් ඊට පස්සේ තමයි ශිව දෙවියන්ගෙන් ලංකා භූමියෙන් පිට වෙලා යන්න රාමට අවසර ලැබිලා තියෙන්නේ. ඒ වගේම පත්තිනි දේවමෑණියන් විසින් කාලි දෙවියන් මිනිස් ඝාතනය කරන එක වළක්වන්න මෙහි දේවාලයක් ඉදිකර කාලිමෑණියන්ම මෙහෙට වැඩම වූ බවත් ඒ වගේම ඉන්දියාවේ සිට කාලිමෑණියන් ශ්‍රී ලංකාවේ පහළ වූ ස්ථානයේ මෙම දේවාලයේ ඉදි වූ බවත් ප්‍රසිද්ධ ජනප්‍රවාද පවතිනවා. මෙම මුන්නේශ්වරම් ශිව දේවාලය සම්බන්ධ විවිධ ජනප්‍රවාද කතා ඕගොල්ලමුත් දන්නවා නම් යටින් කමෙන්ට් කරන්න. මම වගේම අනිත් අයත් කැමති වෙයි ඒ වගේ කතා අහලා දැනගන්න. බැතිමතුන් විශ්වාස කරන්නේ මෙම දේවස්ථානයේ කාලිමෑණියන් ජීවමානව වැඩ හිඳමින් ඔවුන්ගේ දුකට පිහිට වෙනවා කියලා. විවිධ කාලවලදී එල්ල වුණු ආක්‍රමණත් එක්ක මෙම කෝවිල කිහිප වතාවක්ම විනාශයට පත් වුණත් බැතිමතුන් විසින් නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරලා මෙම පූජා භූමිය ගොඩ නගලා තියෙනවා. ඉතින් ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් පවතිනවා එකල සිට චෝල රජෙකුට සුව කළ නොහැකි චර්ම රෝගයක් වැළඳිලා තිබුණලු. ඉතින් සුන්බුන් වෙලා එවකට පැවති මෙම දේවස්ථානයේ තිබුණු ශුද්ධ ජලයෙන් ඔහු නෑවට පස්සේ
එම චර්ම රෝගය සුව වුණාලු. ඉතින් ඒකට කෘතගුණ සැලකීමක් විදිහට එම රජතුමා විසින් මෙම දේවාලය නැවත ඉදිකර ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කළා කියලත් පැවසෙනවා. ඉතින් ඔන්න ශිව දේවාලයට සමුදීලා අපි ඊළඟට ගියේ ගණ දෙවියන් වැඳ පුදා ගන්න. අපි යන හැම අවස්ථාවකම පූජාවල් පටන් අරගෙන තමයි තිබුණේ. ඉතින් අපි දැන් ඉන්නේ ගණ දේවාලයේ. මෙම දේවාල හැම එකක්ම පයින් යන දුරින් පිහිටලා තියෙන නිසා අපිට ඊටම පහසු වුණා. එක ළඟ තමයි මෙම පූජා භූමි සංකීර්ණයේ පූජා භූමි පහම වගේ පිහිටලා තියෙන්නේ. ගණ දෙවියන් කියන්නේ කුඩා ළමයින්ට බොහෝ ලැබි දෙවි කෙනෙක්ලු. ඒ වගේමයි අධ්‍යාපනයට අධිපති දෙවියන් කියලාත් හඳුන්වනවා. ඉතින් ගණ දේවාලයටත් සමුදුන්නට පස්සේ අපි ආවා සොහොන් කාලේ දෙවියන් වෙනුවෙන් ඉදිවෙච්ච මෙන්න මේ දේවාලයට. මෙතන දැන් බිලි පූජා දෙන එක සම්පූර්ණයෙන්ම වගේ නවත්තලා තියෙන්නේ. කාලි දෙවියන් කියන්නේ කාලයට, විනාශයට, ශක්තියට අධිපති දෙවියන් විදිහට තමයි සැලකෙන්නේ. කාලි දෙවියන්ගේ එක් දරුණු ප්‍රතිරූපයක් විදිහටයි සොහොන් කාලි මෑණියන් හඳුන්වන්නේ. රාක්ෂයන් පරාජය කිරීමේ යුද්ධයකදී දුර්ගා මෑණියන්ගේ කෝපයේ එක් ප්‍රතිරූපයක් විදිහට කාලි දෙවියන් පහළ වුණා කියලා විශ්වාස කරනවා. එතනදී රාක්ෂයන් හැම කෙනෙක් එක්කම සටන් කරපු කාලි මෑණියන්ට අවසානයේදී ඇයගේ කෝපය පාලනය කරගන්න බැරි වුණාලු. ඉතින් මෙන්න මේ වෙලාවේ ශිව දෙවියන් ඇයගේ පාදයේ යටට ඇවිත් තමයි මේ දරුණු සංහාරය නවත්තලා තියෙන්නේ. ඉතින් ඔන්න කාලයට, විනාශයට, වෙනසට අධිපති විතරක් නෙවෙයි තමන්ගේ බැතිමතුන් වෙනුවෙන් ආරක්ෂක දේවතාවියක් විදිහටත් ඇය සිටිනවා. බැතිමතුන් ගොඩක්ම විශ්වාස කරන්නේ තමන්ගේ දුකේදී, ප්‍රශ්නවලදී කාලි මෑණියන් පිහිට වෙනවා කියලා. ඉතින් ඔන්න සොහොන් කාලී දේවාලයෙන් පිට වෙලා අපි කෙලින්ම ගියේ මහකාලී දේවාලයට. ඉතින් දැන් මේ අපි ඉන්නේ මහකාලී දේවාලයේ. එතනදී පූජාවල් පවත්වලා අපිට දෙවියන් වෙනුවෙන් හදපු පූජාවල් වල රස බලන්නත් හම්බ වුණා. අපි ඊළඟට ගියා මෙන්න මේ විශේෂ ස්ථානයට. ඔයාලා දන්නවද මේ කොහෙද කියලා? ඒ තමයි හලාවත ශුද්ධ වූ කුරිස දේවස්ථානය. මේ ඉතා දීර්ඝ ඉතිහාසයක් සහ ආශ්චර්යමත් ඉතිහාසයක් තියෙන සිද්ධාස්ථානයක්. කතෝලික බැතිමතුන් විශ්වාස කරනවා මෙන්න මේ කුරිස පල්ලියේ ඉඳලා ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට සිද්ධ වෙනවා කියලා. මෙම පල්ලිය ප්‍රසිද්ධ වීමට ප්‍රධානම හේතුව තමයි එහි තියෙන කුරිසය. ජනප්‍රවාදවලට අනුව මීට වසර ගණනාවකට ඉහතදී මෙම කුරිසේ මුහුදු වෙරළට ගසාගෙන ආ බවත් බැතිමතුන් විසින් එය සොයාගෙන මෙම ස්ථානයේ තැන්පත් කර යාඥා කිරීම ආරම්භ කළ බවත් පසු කාලයේදී මෙම ස්ථානයේ විවිධ හාස්කම් සිදුවන ස්ථානයක් බවට ප්‍රචලිත වීමට පටන්ගත් බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඊළඟට අපි උදේ ආහාරත් අරගෙන කෙලින්ම ගියා හලාවත බීච් එකට. උදේ 11 විතර වෙද්දී අපිට හලාවත බීච් එකට යන්න පුළුවන් වුණා. ඉතින් අපි හිතේ හැටියට එහෙදි විනෝද වුණා. ඒ විතරක් නෙවෙයි. බෝට්ටු සවාරියකුත් ගියා. ඔන්න බලන්නකෝ. ඔය ඉන්න අපේ කට්ටිය. වටපිටාව බලමින් පුංචි බෝට්ටු සවාරියක් ගිහින් අපි හොඳට මෙදා විනෝද වුණා. මේ බෝට්ටු සවාරියට රුපියල් 4000ක් වගේ මුදලක් තමයි අපිට වියදම් වුණේ. අපි දවල් කෑම එහෙම කාලා හොඳට නාලා විනෝද වෙලා
ලස්සන දවසක් අපි එදා ගත කරා. ඔන්න බලන්නකෝ ඔයාලට මෙතනදී ලස්සන දෙයක් බාලා යන්න පුළුවන්. ලස්සනයි කොට ඉතින් ඇත්තටම එක කාලයකදී දුක හිතෙන දෙයක් වෙන්නේ නැති. ඒ මුහුද මැද ගිලිලා ගියපු නැවක් වෙරළට ගොඩ ගහලා තියෙනවා. මෙතෙන්ද ගියපු ඕනෙම වෙලාවක ඒක අපිට බලා ගන්න පුළුවන්. ඔන්න අපි ආපහු වෙරළට ආවා. මෙන්න මේ බෝට්ටුවේ අයිති අයියා ඔය එන්නේ අපිට මේ චාරිකාව ලස්සන කරගන්න ගොඩක් උදව් කළා. අපිට අවශ්‍ය පහසුකම් එහෙම සපයලා දුන්නා ඒ වෙලාවේ. ඉතින් එයාලටත් ඒ වෙනුවෙන් ගොඩක් ස්තුති වෙන්න ඕනේ. හවස 5ට පමණ අපි ඉතින් ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඔන්න ඔය වගේ තවත් සුන්දර චාරිකාවක් නිමාවටපත් වුණා. ඉතින් මෙතෙක් මාත් එක්ක රැඳිලා හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ එක නැරඹුවාට මාව සබ්ස්ක්‍රයිබ් කරාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලගේ ලස්සන අදහස් මං වෙනුවෙන් දක්වන්න. අදට ගිහින් එන්නම්. බුදු සරණයි.